පසුගිය දිනක අපේ ඔටෝමෑන් ආයතනයේට ගියර්බොක්ස් එකක් සර්විස් කරගන්න ආපු කෙනෙක් මගෙන් අහනවා ලොකු පල්ලමක ධාවනය කරන අවස්ථාවලදී නිව්ට්‍රල් කෙරුවට කමක් නැද්ද කියලා. ඉතින් එම මහත්මයාගේ වාහනේ ඔටෝමැටික් ගියර්බොක්ස් එකක් සහිත වාහනයක්. ඉතින් එම මහත්මයාට මම මේ වෙලේ පිළිතුරක් දුන්නා. ඉතින් ඒ ගැන නොදන්න නොකල යුතු දේවල් කරන බොහෝ අය ඉන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේ ගැන තවදුරටත් කතා කරන්න, මේ වගේ නොකල යුතු දේවල් කරන අය දැනුවත් කිරීම සඳහා මෙම වීඩියෝ එක කරන්න. මැනුවල් වාහන පදවලා පුරුදු වුණ ගොඩක් අය ඔටෝ වාහනයක් පදබද්ධිත් කරන ලොකුම වැරද්දක් තමයි පල්ලමක් බහිද්දී තෙල් ඉතිරි කරන්න හිතාගෙන නිව්ට්‍රල් එකට දාගෙන පදවන එක. මැනුවල් ගියර්බොක්ස් එකක් සහිත වාහනයක නම් මේ විදියට පල්ලම් වල නිව්ට්‍රල් ගහගෙන ගියාට ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔටෝ ගියර්බොක්ස් එකක මේක සම්පූර්ණයෙන්ම වෙනස්. ට්‍රාන්ස්මිෂන් ඔයිල් පම්ප් එක වැඩ කරන්නේ එන්ජින් එකේ RPM එකත් එක්කලා. පල්ලමකදී ඔටෝමැටික් ගියර්බොක්ස් එකේ ලිවර් එක නිව්ට්‍රල් කරතින් එන්ජින් එකේ වේගය අඩු වෙලා එන්ජින් එක අයිඩල් වෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් එක තුල ඔයිල් වල ප්‍රෙෂර් එක බිඳුවටම බහිනවා. නමුත් පල්ලමේ වාහනයේ වේගයෙන් යන නිසා රෝද වලට සම්බන්ධ ගියර්බොක්ස් එකේ ඇතුළත කොටස් ඉතා වේගයෙන් කැරකෙනවා. පීඩනයක් නැති නිසා, ප්‍රෙෂර් එකක් නැති නිසා මේ කැරකෙන කොටස් වලට හරියට ඔයිල් ගමන් කරන්නේත් නැහැ. ඒ නිසා විශේෂයෙන් අර කැරකෙන කොටස් වල තිබෙන ක්ලල්පේට් සහ බෙයාරින් ගොඩක් ඝර්ෂණය වෙලා යම් කිසි විදිහකට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේක කරන්නේ ගොඩක් අය ඉන්ධන පිරිමසා ගැනීමට. හැබැයි ඉතින් ඇත්තම කතාව නවීන වාහනවල පල්ලම් බහිද්දී D එකේ තිබ්බොත් ඊෂුව එක හරහා ඊෂුව එකෙන් පාලනය කරමින් ෆුවල් කට් ඔෆ් එකක් සිද්ධ වෙනවා. පල්ලමකදී ඇක්සලේටර් එක පාගන්නේ නැතුව D එකේ තියෙද්දී වාහනේ රෝදවලට ලැබෙන ගුරුත්වාකර්ෂණ බලයෙන් එහෙම නැත්නම් වේගයෙන් තමයි එන්ජින් එක ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේකට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ එන්ජින් බ්‍රේකින් කියලා. හැබැයි ඉතින් ඔබ නිව්ට්‍රල් එකට දාගෙන ගියොත් එන්ජින් එක නොනැවතී වැඩ කරන්න ඕන නිසා නැත්නම් එන්ජින් එක ඕෆ් වෙනවනේ. ඒකට වෙනම තෙල් පිච්චෙනවා. ඒ කියන්නේ එන් එකට දැම්මොත් තෙල් ඉතුරු වෙනවා වෙනුවට තවත් තෙල් ප්‍රමාණයක් වැඩිපුර පිච්චෙනවා. මොකද අපි එන් එකේ දාගෙන යනකොට එන්ජින් බ්‍රේක් එකක් නැහැ. අපි D එකේ ගියොත් එන්ජින් බ්‍රේක් එක හම්බ වෙනවා, එන්ජින් එක කැරකෙනවා. එතකොට ඉන්ධන අඩු වශයෙන් වූ එන්ජින් එක කැරකෙනවා. නමුත් අපි N එකේ ගියොත් එන්ජින් එක අයිඩ්ලිං ස්පීඩ් එකේ පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම ඉන්ධන වැඩිපුර ප්‍රමාණයක් ගන්නවා. එහෙමනම් ඉතින් පල්ලමක් බහිද්දී කළ යුතු නිවැරදි පිළියම මොකද්ද? N එකට දාගෙන ඩ්‍රයිව් කරන්න එපයි කියලා තමයි කියන්න තියෙන්නේ. දිගටම D එකේ තියලා එන්ජින් බ්‍රේක් එකක් හම්බ වෙනවා. වාහනේ ආරක්ෂාවටත් හොඳයි. වාහනේ ගානට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් එන්ජින් බ්‍රේක් එක හරහා. ඉතින් මේ විදියට නිව්ට්‍රල් කරගෙන ලොකු පල්ලමක වුණත් අපි තේරුම් අරගෙන ඒක මට කියන්න බෑ මෙතනදී මේක පාවිච්චි කරන්න ඕනයි කියලා. නමුත් අපේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකෙන් අපි දැනගන්න ඕන මේ වගේ ලොකු පල්ලමක අපිට D එකේ යන්න බෑ. 4 වෙනි ගියර් එකේ යන්න බෑ. තර්ඩ් එකට දැම්මොත් හරි. එහෙම නැත්නම් තර්ඩ් එකත් සැර වැඩි නම් සෙකන්ඩ් එකට යනවාද කියලා ඒක ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකෙන් තේරුම් අරගෙන කටයුතු කරන්න. එතකොට අපිට එන්ජින් බ්‍රේක් එකක් හම්බ වෙනවා. වාහනේ ආරක්ෂාවයි අපේ ආරක්ෂාවයි ඔක්කොම සලසා ගන්න පුළුවන්. ඒ වගේම ගියර්බොක්ස් එකටත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. බ්‍රේක් එක පල්ලම බැහැලි වෙනකොට බ්‍රේක් එක දුම් දාගෙන බ්‍රේක් බයින්ඩ් වීම සිද්ධ වෙන්නේ නැහැ. සියලු කොටස් ආරක්ෂා කරගෙන ආරක්ෂිතව ගමන යන්න පුළුවන්.